12 වෙනි ප්‍රශ්න බලමු. Turner syndrome is caused by missing or incomplete X chromosome. True or false කියලා අහන්නේ. හරි. අපි බලමු Turner syndrome. Turner syndrome එක හැදෙන්නේ කියන්නේ X chromosome එක X වර්ණ දෙහේ අක්‍රමිකතාවයක් නිසා. හරිද? ඒකට සාමාන්‍යයෙන් කාන්තාවන්ට තියෙන්නේ chromosomes X chromosomes දෙකක් තියෙනවා. XX කියලා තමයි ලියන්නේ. හරිද? හැබැයි මේ Turner syndrome එක තියෙන කට්ටියට තියෙන්නේ එක X chromosome එකක් X වර්ණ දෙහයක් හරි නැත්තම් ඒකෙන් අර්ධ වශයෙන් අක්‍රමික වුණ වර්ණ දෙහයක් තමයි තියෙන්නේ. හරිද? එතකොට බලන්න පේන මේ X instead of 46XX. හරිද? එතකොට මේ වගේ කට්ටියට. එතකොට මේක සාමාන්‍ය මේ වර්ධනය අඩාල වීමක් වෙනවා. එතකොට ලිංගික වර්ධනයේ ගැටලු ඇති වෙන්න පුළුවන් මේ වගේ Turner syndrome තියෙන කාන්තාවන්ට. හරිද? එතකොට මෙතන කරේ තමයි true. මොකද මෙතන අහන්නේ missing or incomplete X chromosome එක හරි. 12 වෙනි ප්‍රශ්නට යමු. 12 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ chemical with larger LD50 are more lethal than the chemicals with smaller LD50 values. මොනවාද LD50 කියලා තියෙන lethal dose කියන එක. lethal dose කියන එකේ meaning එක තමයි මම මෙතන දීලා තියෙන්නේ. lethal dose is the amount of substance that kills 50% of test populations. හරිද? population. එතකොට මොනවාද මේ LD50 LD50 small LD50 large කියන්නේ මොකක්ද කියලා බලමු. එතකොට LD50 smaller කියන්නේ හරිම විෂසහිතයි. ඉතා විෂසහිතයි. ඒ කියන්නේ පොඩි small එක ගැන මම කතා කරන්නේ. එතකොට small එකකින් වෙන්නේ LD50 small එක කියන්නේ හරිම විෂසහිතයි. ඉතා විෂසහිතයි. එතකොට පොඩි මාත්‍රාවකින් පොඩි amount එකකින් පවා මේ මරණයක් සිදු වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ 50% of test population can be killed. එතකොට ඒ කියන්නේ 50%ම මල්ල දාන්න පුළුවන් අර පොඩි මාත්‍රාවකින් වුණා. හරිද? එතකොට මේ කතා කරන්නේ small LD50. එතකොට large LD50 කියන්නේ ඒකේ විෂ අඩුයි. හරිද? එතකොට වැඩි මාත්‍රාවක් දෙන්න ඕනි මරණයක් සිදු වෙන්න නම්. හරිද? එතකොට මේක ලේසියෙන් මතක තියාගන්න පුළුවන් large LD50 less toxic, small LD50 more toxic කියලා මතක තියාගන්න. එතකොට small එක ගොඩක් විෂ සහිතයි, large එක විෂ අඩුයි.